වෙසක් පහන් කුඩු නිර්මාණය. පළමු ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සෑම සිසුවෙකුගේම නිවසකින් එක් වෙසක් කූඩුව බැගින් නිර්මාණය කොට දහම් පාසලට ලබා දිය යුතුය. පහන් කූඩුව අනිවාර්යයෙන්ම අටපට්ටම් හැඩයෙන් විය යුතු අතර උණු කූරක දිග අඟල් 6ක් විය යුතුය. පහන් කූඩුව සුදු වර්ණයෙන් පමණක් ඇලවිය යුතු අතර සතර පැත්තටම අඩි 1 දිග පැති රැලි යෙදිය යුතුය. වෙසක් කූඩුවේ පහත රැලිවල දිග අඩි 2ක් විය යුතුය. එසේම වෙසක් කූඩුව සම්පූර්ණයෙන්ම වැසෙන පරිදි පොලිතින් ආවරණයක් දමා පහන් කූඩුව කිසිම විටකත් අඟල් 6ට වඩා වැඩි හෝ අඩු උණුකූරු භාවිතා කළ නොසෑදිය යුතුය. අඟල් 6 උණුකූරු පමණක් භාවිතා කර මෙලෙස අටපට්ටම සෑදිය යුතුය. පහන් කූඩුව සෑදීමේදී වෙනත් වර්ණ හා මෝස්තර භාවිතා නොකළ යුතු අතර තනි සුදු වර්ණයෙන් සෑදිය යුතුය. සතර පැත්තෙන් යොදා ඇති පැතිරැල්ලක දිග අඩියක් විය යුතුය. පහත රැලිවල දිග විය යුත්තේ අඩි 2කි. පහන් කූඩුව සමග හෝල්තරයක් සහිත මීටරයක් දිග වයරයක්ද තිබිය යුතුය. එසේම වර්ෂාවෙන් ආවරණය වන පරිදි වෙසක් කූඩුව සම්පූර්ණයෙන්ම වැසිය යුතු අතර සාදා නිම කළ පහන් කූඩුව මෙසේ දිස්විය යුතුය.